ආයුබෝවන්. අද මම ඔබ හමුවේ සිටින්නේ සාමාන්‍ය මිනිසාගේ කුස්සියෙන් ඇසෙන ඒ වේදනාබර සුසුම ගැන කතා කරන්නයි. අද අපේ රටේ වෙළඳපොළ පාලනය කරන්නේ රජයද නැතිනම් ජාවාරම්කාර අතරමැදියන්ද කියන එක අද ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පුවත්පත්වල පාලන මිලක් තිබුණට ඔබ අද පියවරක් තියන්න අසල කඩේට. එතන තිබෙන්නේ පාලනයෙන් ගිලිහී ගිය අසීමිත මිලක් විතරයි. ගොවියා අඬනවා අස්වැන්නට මිලක් නැහැ කියලා. පාරිභෝගිකයා අඬනවා කෑම ටික ගන්න සල්ලි නැහැ කියලා. කවුද මේ මැදින් සූරා කන්නේ? පාලන මිලක් දානකොට වෙළඳ පොලෙන් බාණ්ඩ අතුරුදන් වෙනවා. මිනිස්සුන්ට සිද්ධ වෙනවා කළු කඩ මිලටම බඩු මිල දී ගන්න. ඉහළ එන වැඩබදු, විදුලි බිල සහ තෙල් මිල හමුවේ එදිනෙදා කුලී වැඩක් කරන මිනිස්සයා අද අන්ත අසරණ වෙලා ඉන්නවා. ආර්ථිකය දියුණුයි කිව්වට මිනිස්සුන්ගේ බත්පතේ තිබුණු එළවලු මිටිය අද ග්‍රෑම් 100කට 200කට සීමා වෙලා තියෙනවා. මම අහන ප්‍රශ්නේ මේකයි. පාලන මිල පනවන්නේ ගැසට් එකෙන් ලකුණු දාගන්නද? නැතිනම් සැබෑවටම ජනතාවට සහනයක් දෙන්නද? ජාවාරම්කාර වෙළඳ මාෆියාවට එරෙහිව නිසි පියවර නොගන්නා තාක් මේ ප්‍රශ්නයට කිසිම දහසක විසඳුමක් ලැබෙන්නේ නැහැ. දැන්වත් සැබෑ ජනතා හඬට කන් දෙන්න. යථාර්ථය දෙස බලන්න කියලා මම අවධාරණය කරනවා. ඉතින් යාළුවනේ මාත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරලම තියාගන්න.